Hey guys, today we are gonna talk about missing them. Exactly. අපි එක ගැන තමයි කතා කරන්න යන්නේ. Let's get into the video. First of all, මම හිම ලොකු එක්කෙනෙක්ට වෙයි උපදෙස් දෙන්න බයි. මගේ experience එකෙන් මම මේක කියන්නේ and also girlies you should listen to this cause මම දන්නවා ඔයාලත් මගේ මං ඉස්සර වගේ මෝඩ වැඩ කරනවා කියලා. So වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම. I miss him, I miss my ex, I miss my man. ඔයාට කවද මිස් වෙන්නේ? ඔයාට කවදාවත් ඩේට් එකක් ප්ලෑන් කරන්න හිතපුවත් නැති මෑන්වද? එහෙම නැත්නම් ඔයාට කවදාවත් ෆ්ලවර්ස් ගෙනලා දීලා නැති කොල්ලවද? එහෙමත් නැත්නම් හැමදාම එයාට ඕන වෙද්දි ඔයා ළඟට ඇවිල්ලා ඔයාට ටෙක්ස්ට් කරලා ඔයාට කතා කරලා එයාට ඕන දේවල් ගත්තට පස්සේ ආපහු ghosting වෙන ඔයාගේ ex වද? Miss that person because of their act or ඔයාගේ ආදරේ හින්දා. තේරුම් ගන්න. like එයාලා උත්සාහවත් කරන්නේ නැත්නම් අපිව තියාගන්න අපිට ආදරේ කරන්න අපිට ආදරේ දෙන්න අපි මොන මඟුලකටද එයාලව මිස් කරන්නේ. yeah you should miss them. yeah like අපිට කෙනෙක්ව මිස් වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි එයාලට ටෙක්ස්ට් කරන්න යනවද? no. අපි එයාලට කෝල් කරන්න යනවද? never. අපි එයාලට කතා කරන්න යනවද? never. so ඔයාලා ඒක තේරුම් ගන්න. Let me tell you the guys this story. I have an ex. එයා අර කිසිම උත්සාහයක් ගත්තේ නැහැ මාව මට ආදරේ පෙන්නන්න මට ආදරේ දෙන්න. සමහරක් වෙලාවට ආදරේ සමහරක් වෙලාවට ghosting කරනවා. හරිද? ඉතින් මට ඕක තේරිලා මම එතනින් අයින් වුණා. අයින් වුණා කියන්නේ මම මේකට කැමති නැහැ. ආදරේ නම් එහෙම නෙමෙයි හැසිරෙන්නේ. ඉතින් ඒක නිසා මම එතනින් අයින් වුණා. Then suddenly he's calling me, he's texting me like අයියෝ කතා කරන්නේ නැත්තේ ඔයාට මොකද වෙලා තියෙන්නේ like those things මම ඔයාට ආදරෙයි but මම අපහට කතා කරාද never ඊට පස්සේ ටික කාලයකට පස්සේ මට මැසේජ් එකක් එනවා unknown number එකකින් මම මෙයා මට දැන් තමයි තේරෙනවා කොච්චර හොඳ ගෑල්ලමක්ද කියලා ඔයා මට මම වෙනස් කියන්නේ එයා මාව ගණන් ගන්න තු ඉදිත් මම ආදරේ දුන්නා but you deserve better but I miss you කියලා මට මැසේජ් එකක් එනවා. හරිද? so මම ඔයාලට කියන්නේ ඔයාලා එයාලගේ පස්සෙන් යනවා එයාව ඕනේ කියලා හිතනවා ඉග්නෝර් වෙවි ඔයාව ඉග්නෝර් වෙනවා. හැබැයි ඔයා පස්සෙන් යනවා වැඳ වැඳ ආදරේ ඉල්ල but ඔයා ස්ටොප් කරන්නේ කොතනද? ඔයා නවත්තන්නේ කොතනද? I'm done. I don't want him. එතනදී ඔයා එනර්ජි එක ආපහු ගත්තට පස්සේ එයාලට ඔයාලව මතක් වෙන ගන්නවා. That's a truth. ඒක අනිවාර්යෙන් වෙනවා. try කරලා බලන්න. but එහෙමයි කියලා ආපහු ටෙක්ස්ට් දාන්න යන්න එපා ගොන්නු වගේ ඈ. If you love someone, if you truly love someone, ඔයාලා try කරනවා. එයාලව සතුටින් තියන්න, එයාලට ආදරය දෙන්න, එයාලා to feel them loved. like you know what I mean? දැන් හිතන්න මම එකකින් අදහස් කරන්නේ සල්ලි තියෙන්න ඕනේ දේවල් කරන්න කියලා. හරිද? මම කියන්නේ stop dating broke men. broke men කියලා කියන්නේ rich the poor the ඒක නෙමෙයි මම කියන්නේ. like දැන් හිතන්න සල්ලි නැහැ. හරි දැන් ඉගෙන ගන්න ළමයෙක් ඉන්නවා. එයාට සල්ලි නැහැ. හැබැයි එයා earn කරන්න හැනේ. හැබැයි at least එයාට පුළුවන් අර cute things අර handmade cute things අර those things හදලා gift දෙන්න. එහෙම කළා happy කරන්න පුළුවන්. at least හම්බෙන්නේදී ගහකින් කඩාගෙන මලක් ඇවිලා ඒක මෙතන ගහන්න පුළුවන්. like එහෙම හරි කරලා ආදරේ දෙන්න බැයි නා. what's the point? එයාට සල්ලි තියෙන දවස් කොහාට කවදාවත් සලකනවද? no. එයා හොඳ rich girl කෙනෙක් හොයාගෙන සතුටින් ඉඳී. so I'm telling you guys කියන්නේ girlies please
stop dating broke men. You deserve better. Why? අයියෝ ඉවසගෙන දුක් විඳගෙන මේ දරාගෙන එයා අද වෙනස් හෙට වෙනස්. Why? Stop that. Please. Girlies, please don't do that. If you miss him, okay, I miss him. හැබැයි I deserve better කියලා හිතලා move on වෙන්න. You deserve better. So don't text him again. ඔයාගේ life එක enjoy කරන්න, ඔයා වෙනුවෙන් දේවල් කරන්න. ඔයා දන්නේම නැති වෙලාවක හරිම විදියට the right person come back and මම දන්නේ තව සැරෙන් කොහොමද මේ කියන්න ඕනි කියලා but මං ගෑනු ළමයි මම ඔයාලට ආදරේ හින්දා කියන්නේ මොකද මාත් කාලයක් එහෙම මාව හිත ගත්තා වෙන මිනිස්සෙක් හින්දා first of all love yourself ඔයාලට ආදරේ කරන්න මුලින්ම ඊට පස්සේ වෙන කෙනෙක්ට ආදරේ කරන්න හැබැයි එයා ඔයාව රිද්දනවා නම් එතනින්ම තේරුම් ගන්න he's not the right person so just move on ඔයාලව focus කරන්න ඔයාලත් එක්ක ඉන්න I hope you guys මං කියපු දේවල් තේරුම් ගත්තා කියලා. I'll see you in the next video. Bye.